අද අපි සාකච්ඡාවට බඳුන් ගන්න දන්නේ ලෝකෙ ලස්සන වලට ලෝකෙ ලස්සනම භාෂාව. ලස්සනට ලස්සන භාෂාව දැන් වසර ගණනාවක් තිස්සේ වඳ වෙමින් වඳ කරමින් පවතිනවා. මේ භාෂාව තරම් ලෝකෙ ලස්සන භාෂාවක් මේ ලෝකයේ ඇත්තෙම නැහැ. මේක හිල භාෂාව. මේක සිංහල දේශය. මේ සිංහල භාෂාවට සිංහල ජාතියට හැම කෙනාම ගරහන්න පටන් ගන්නේ ඇයි? මොකද මේ ලස්සන භාෂාව උතුම් රට තුල ලස්සන මිනිස්සු කොටස ජීවත් වෙනවා. මේ ජීවත් වීම තුළ මේ සුන්දර රට විනාශ කිරීමේ අධිරාජ්‍යවාදීන් සහ අපිට මුල ඉඳලා මේ කාලේ ඉඳලම අපිට හානිය පැවතුනේ ඉන්දියාවේ. දැන් ඉස්සර කියන්නේ ಭಾರತයනේ. අපි ಭಾರතයේ ගැන තර්ජන කරජනත් එක්ක විවිධ ජන වර්ගයා මෙරට ඇවිල්ලා අපේ භාෂාව විනාශ වෙලා පවතිනවා. 1500 පහෙන් තමයි මේ භාෂාව වෙනස් වෙන්න පටන් ගත්තේ. ඒකට එක රටවල් වල තියෙන සිංහල භාෂාව එකතු වෙලා මේ ලස්සන භාෂාව විනාශ වෙනවා. දැන් අපි ඇමරිකාවට ගියොත් මේ ඇමරික සියලු දෙනා ඇමරිකන් ජාතික. මේ භාෂාව දහන භාෂාව ඇමරිකාව. අපි කොරියාවට ගියොත් භාෂාව කොරියාව. ජපානයට ගියොත් ජපාන් භාෂාව. ලංකාවේ විතරයි මේ මල කොළන් ටික ඔක්කොම තියෙනවා. ඉන්දියාවට ගියාම හින්දුස්තාන භාෂාවම හින්දු. ප්‍රාන්ත 29ක් තියෙනවා. 29 උපභාෂාවල් තියෙනවා. අපි ලංකාවේ මේ භාෂාව වැඩි කරන අවුරුදු 76ක් තුන අවුරුදු 76ක් තුළ උපක්‍රම ලෙස සියුම් ලෙස සිංහල භාෂාව මේ ලස්සන භාෂාව නැති කිරීමේ වැඩ පිළිවෙලක් යනවා. දැන් අපිට ඒක උච්චතම අවස්ථාවට වෙයිලා තියෙන මේ අවසාන අවුරුදු 5 පිළිවන්නේ මේ වසර 5 තුළ මේක නිවර්ති කරගන්න බැරි වුණොත් අනාගතයේ අපේ දරුවන්ට මේ ලස්සන භාෂාවක් නැති වෙනවා. මේක වඩාත්ම භයානක තත්ත්වයක තියෙන භයානක දුකතේ ලංකාවේ පිටු ජීවත් වෙන සිංහල මිනිසුන්ට තමයි තේරෙන්නේ මේ භාෂාවේ වටිනාකම. අපි රැල්ලක් තියනවා දෙමාපියන්ට මේ ඉංග්‍රීසි උගන්වන්න ඕනේ. ඒක මේ කඩිමුඩිය ඇවිත් අර කඩියාගේ පස්සපැත්ත ගන්නවා වගේ තමයි මේ අම්මලාට තියෙන පුදුම අමාරුවක් තියෙනවා ඉංග්‍රීසි උගන්වන්න. හැබැයි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ. ඉංග්‍රීසි භාෂාව උගන්වන්න යුතුයි. මොකද අපේ මව් භාෂාව ඉගෙන ගන්න ඕනේ. හරිද? ඒ සිස්සතර රැල්ලට යනවා වගේ සිස්සත් ඉගෙන යනවා සිස්සත් පාස් වුණා කියලා. ඔය රස්සාවක් හම්බෙන්නේ නැහැ. රස්සාව සුසුකමක් නෙවෙයි. සිස්සත් පාස් වුණාම ඒක උසස් පෙළ සාමාන්‍ය පෙළ කැම්පස් වල බලපාන්නේ නැහැ විශ්වවිද්‍යාලය. නමුත් මේ රැල්ලට යන වාහිනිය තුළ වංග නාලිකාවල තුළ කරන මේ සිංහල මිනිස්සුන් වාණිජකරණය තුළ තමයි මේ හැමදේම සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම මේ අත්‍තරම අපි මේ ජනාධිපතිතුමා වර්තමාන ජනාධිපතිතුමා ඉන්නවා. අපි ඉල්ලන බලාපොරොත්තු වෙනවා මේ වංග නාලිකාවලට සහ මේ රූපය නාලිකාවල යම් කිසි හරපද්ධතියක් ඕනේ. මොකද මේ කතා කරන භාෂාව අමුවෙම විනාශ වෙනවා. 2000 පස්සේ පුදුම තරුණියෝ දරුවන් වල්මත් වෙනවා. ඒ අය දන්නේ නැහැ එයායි කොහෙද යන්නේ මොකද්ද කරන්නේ. එයාට හැඟීමක් දැනීමක් සංස්කෘතියක් රටක් ජාතියක් මේ අය දන්නේ. එයායි ඔය TikTok දැන් මේ දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවාගේ TikTok පිළිලා මේ TikTok දරුවෝ ඉන්නේ. අද කරා හෙට ඉවරයි. හෙට කරා අද ඉවරයි. ඒ නිසා මේ රටක් පවතින්න නම් මේ රට තුළ සංස්කෘතිය මේ ජාතිය ලස්සන භාෂාව තියෙන නිසා අපි භාෂා ප්‍රවර්ධනය කිරීම වැඩසටහනක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒකෙදි කියන්නේ අප සියලු දෙනාම මේ ලස්සන භාෂාවට ආදරය කරන මේ රටට ආදරය කරන සියලුම දේශප්‍රේමී කියන්නේ සිංහල දෙමළ මුස්ලිම් හැම කෙනාම මේ භාෂාව ඉගෙන ගන්න ඕනේ. අපි ඉන්දියාවට ගියම හින්දුස්තානි කරගන්න. අපි ජපානයට ගියම අපි බෑ මම සිංහල මට ජපාන් බෑ නෑ ජපාන් ඉගෙන ගන්න ඕනේ. අපේ රටේ එනනම් ඔබ ජපාන් ඉගෙන ගන්න ඕනේ. එතකොට එංගලන්තෙට ගිය කෙනා එංගලන්තේ ඒක සිංහල භාෂාව නමුත් තමන්ගේ ආගම දාන්න පුළුවන්. ඒ නිසා අපි මේ දේශප්‍රේමීගේ සීරියස් වයින් මාස්ලෑන් අපි ඉල්ලා සිටි මේ භාෂාව රැකුණොත් ජාතිය රැකෙනවා. ජාතිය රැකුණොත් ආගම රැකෙනවා. භාෂාව විනාශයට ගිය කල ජාතිය විනාශයි ආගමත් විනාශයි. හොඳම උදාහරණ තමයි ඇෆ්ගනිස්තානය. ඇෆ්ගන් වල විනාශ වුණා. ඇෆ්ගන් භාෂාව නැති වුණා. බුදුදහම නැති වුණා. දැන් ඒකට අරාබි භාෂාව වෙලා තියෙනවා. අපි කිසිම ආගමකට ගරහන්නේ නැහැ. ඒ අයගේ අදහන තියෙන නිදාස් සංස්කෘතිය තුල එයාට උනවා. මේ රටේ හැම කෙනාම සිංහල ඉගෙන ගන්නවා සිංහල භාෂාව. හැබැයි ඒ අයට අදහන්න පුළුවන් තමන්ගේ ආගම සංස්කෘතිය තියෙනවා. ලෝකයේ ආගමේ හදන එකම නිදහස් රට මේක. නමුත් අවාසනාවක් තියෙන්නේ අපේම මේ අවුරුදු 70 පාර්ලිමේන්තුව තුළ සිටින අපේම මන්ත්‍රීවරු අපේ ගෙල කපලා දාලා තියෙනවා. ඒ නිසා සියලු දෙනාටම අපි ආයතන කරනවා අපි සමග අත්වල බැඳගෙන ලස්සන රටේ ලස්සන භාෂාව ප්‍රවර්ධනය කරන අපිට එකතු වෙනවා.